මම්මේ කරපුදේ වැරදි නේද? අපරාධ මට එයාව අරයි යන්න තිබ්බා හොස්පිටල් එකට. තාත්තේ මොනවද කල්පනා කරන්නේ? පුතේ ආවද? අපි දැන් මෙතනට ඇවිල්ලා විනාඩි 10ක් විතර වෙනවා. තාත්තා කොච්චර කතා කරත් ඇයි ඇහුවේ නෑනේ? අදරන් අංකල්ට ඇන්ටි ගාලාද කොහෙද? තඩිබඩයෝ මං ඔබටයි කියන්නේ කටවං දපං. අයියප්පා මේ අංකල්ට මොනවා වෙලාද මේ? හරි යමයි ඔස්ස එකක් දාගෙන එන්න. බාද අපේ ගෙදින් දෙපා යන්න ඕනේ. උඹේ දුම්බම් මට නින්න බෑනේ. හරි ඔබට තාත්තගේ එකක් හරි දෙන්නයි යමයි. හරි ගාපන් කට ගාපන්. මොකාටද බං ගහන්න ඕනි? මේකට බං අයියේ ඉන්නේ ඔය ගේම් එකේ ඔබ ගහන. හරි ඒක නිසා. මොකද්ද බං ඒකත් කවුරුත් නෑනේ බං දොර ඇරියට. හරි මං ගිහිල්ලා දොර වහලා එන්න හුලඟට වෙන්නේ නැති. හරි දැන් බය වෙන්න දෙයක් නෑ. ආයි මොකද්ද පිංගානක්ද කොයිද බිදුරන්ද කොයිද බං වරෙන් යන්න බලන්න. අම්මත් නෑනේ බං අම්මා තාච්චිලා ගෙදර ගියානේ. කවුද බං එතකොට පිංගාන් දිදින එක? උඹලගේ තාත්තා වෙන්නේ නැති. මට දෙයක් හිතනවා ඔබටත් දෙන්නේ ඒ වීමද බං? අඩියෝ මටත් ඔබ හිතන එකම තමයි හිතුනේ බං. මූ ආයෙත් ඇවිල්ලා බං ඒ. මට උදව් කරපල්ලා මගේ අම්මෝ හොයාගන්න. අපි වාට මුකුත් කරන්නේ නෑනේ අයියෝ යා අපි පස්සෙන් ඉන්නේ. ඔයා නොකරුවට ඔයාගේ තාත්තා මොකද්ද ඔයා කියපු කතාවේ තේරුම? ඒක බලට ඉස්සරහට බලා ගන්න වෙයි. බලා සීරම මම මරනවා. මොකද්ද බං ඒ උනේ? බං ඊපාල ඔබ හිතුවේ වැරද්දක් කරලා හැංගිලා ඉන්න නේද? කවුද ඔයා? ඇයි ඔබට මතකම නැද්ද? අම්මයි මායි යනකොට ඔබ හැප්පුවා මතකම නැද්ද? ඔබ මගේ අම්මට මොකද්ද කරේ කියපන්. මම දන්නේ. මේ ඉන්න හැමෝටම ඔබ දැන් කියපන් ඔබ මගේ අම්මට මොකද්ද කරේ කියලා. හරි මං කියන්නම්. මොකද්ද බං ඇත්තටම මෙතන වෙන්නේ? මම කාර් එකේ යනකොට මම පොඩ්ඩක් පීලා හිටියේ. ඊට පස්සේ මං කාර් එකේ යනකොට එකපාරට මේ දෙන්න පාර බැන්නා. ඊට පස්සේ මේ දෙන්න හැප්පුණා. ඊට පස්සේ තාත්තා මොකද කරේ? මෙයාව මම මුහුදට විසි කරා. මෙයාගේ අම්මව කැලේ වල දැම්මා. මට සමා වෙන්න පුතේ. තාත්තා මගෙන් සමාව අරගෙන හරියන්නේ. තාත්තා සමාව ගන්න ඕනි මෙයාගෙනි. මං දන්නා කරන්න ඕනි හොඳම දේ. තාත්තා ගිහිල්ලා පොලිසියට බාර වෙන්න. අනේ මගේ අම්බේ මට සමා වෙන්න. මට ඔයාව බේරගන්න බැරි වුණා. අයියෝ අනේ. අපි මෙයාලගේ ආත්මයට සැනසීමක් දෙන්න. අපි මෙයාලගේ අවසන් කටයුතු ලස්සනට කරමු බං. ඔව් බං. මුණා කරන්න විදි. අපි කතාව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ කතාවකින් අපි නැවත හමු වෙමු. එහෙනම් අපි ගිහින්